අයිබෝන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. ඉතින් වාහන සම්බන්ධයෙන් interest එකක් තියෙන අය නිතරම අහන ප්‍රශ්නයක් තමයි වාහනවල ටයර් වලට අපි සාමාන්‍ය වාතය ගැහුවට කමක් නැද්ද? එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම නයිට්‍රජන් මේ ටයර් සඳහා පාවිච්චි කරන්න ඕනද කියන කාරණාව. ඉතින් අද අපි මේ වීඩියෝ එකේදී කතා කරමු ඇත්තටම නයිට්‍රජන් පාවිච්චි කිරීම ටයර් සඳහා නයිට්‍රජන් පාවිච්චි කිරීම මේ කියන තරම් වැදගත්ද? එහෙම නැත්නම් අපිට ඇත්තටම මේ සාමාන්‍ය වාතය මේ ටයර් සඳහා පාවිච්චි කිරීම ප්‍රමාණවත්ද? මේ වගේ වාසි මොනවද? මේ වගේ අවාසි මොනවද? මේ සියලු කාරණා අද මේ වීඩියෝ එකේදී කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පොඩි ආරාධනයක් තියෙනවා. ඒ තමයි මේ වෙනකන් අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කළාම වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනය කරනවා. අපි විස්තර කතා කරන්න කලින් මේකේ මුදල ගැන අපි ටිකක් කතා කරලමුද? අපි උදාහරණයකට මෝටර රථයක් ගමු. මේ මෝටර රථයේ අපි හිතමු ටයර් හතරෙම හුලං සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තියෙන්නේ. ඉතින් මේ වාහනයට අපි normal එයා එක පාවිච්චි කළා මේකට හුලං ගැහුවොත් එහෙම රෝද හතරටම අපිට සාමාන්‍යයෙන් එක රෝදයකට රුපියල් 100 වගේ ගානේ සාමාන්‍ය රුපියල් 400ක් වගේ තමයි වැය වෙන්නේ. එතකොට අපි මේ රෝද හතරට නයිට්‍රජන් පාවිච්චි කරොත් එහෙම රෝද හතරටම නයිට්‍රජන් ගැහුවොත් එහෙම සාමාන්‍යයෙන් රුපියල් 200 ගානේ රුපියල් 800ක වගේ මුදලක් තමයි ආසන්න වශයෙන් වැය වෙන්නේ. ඉතින් මේ මුදල් සාමාන්‍යයෙන් ආයතනයෙන් ආයතනයට වෙනස් වෙනවා, අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේක ගැන ආගියු කරන්න එපා. මට මේක පැහැදිලි කරගන්න ඕන නිසා තමයි මේ දල මිල ගණන් ගැන කතා කරේ. ඉතින් මේකෙදි ඇත්තටම සාමාන්‍ය වාතය පාවිච්චි කරන වෙලාවට රුපියල් 400ක්, නයිට්‍රජන් පාවිච්චි කරලා තියෙන වෙලාවට රුපියල් 800ක්. මේකේ වැඩි වෙලා තියෙන්නේ සාමාන්‍ය වාතයට වඩා නයිට්‍රජන් පාවිච්චි කරන වෙලාවේදී වැඩි වෙලා තියෙන්නේ රුපියල් 400ක වගේ අගයක්. ඉතින් මේ වැඩි වෙච්ච 400ට අපිට ඇත්තටම වැලියු එකක් තියෙනවද? ඒක වටිනවද? අපි ඊළඟට කතා කරමු මේ ගැන. අපි සාමාන්‍ය වාතය ගත්තට පස්සේ මේකෙත් වැඩි වශයෙන් අන්තර්ගත වෙන්නේ නයිට්‍රජන්. නයිට්‍රජන් 78ක ප්‍රමාණයක් සාමාන්‍ය වාතයේ අන්තර්ගත වෙනවා. ඉතින් මේ සාමාන්‍ය වාතයේ නයිට්‍රජන් වලට අමතරව ඔක්සිජන් තියෙනවා, වෙනත් වායු තියෙනවා. ඒ වගේම තමයි ජල වාෂ්පත් මේ සාමාන්‍ය වාතයේ අන්තර්ගත වෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් ටයර් එකකට සාමාන්‍ය වාතය පාවිච්චි කරොත් එහෙම මේකේ අපි කිව්ව ජල වාෂ්ප අන්තර්ගත වෙනවා කියලා. එතකොට මේක ටියුබ්ලස් ටයර් සහිත වාහනයක් නම් මේ ටයර් එකට පාවිච්චි කරන වාතය ඍජුවම රිම් එකත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට මේ වාතයේ ජල වාෂ්ප තිබීම තුලින් රිම් එක ඔක්සිකරණයට භාජනය වෙලා රිම් එක මලකඩ කෑමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ විදිහට රිම් එක ටයර් එකත් එක්ක සම්බන්ධ වෙන ස්ථානවල විශේෂයෙන්ම මලකඩ කෑම තුලින් වාතය ලීක් වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි දන්නවා වාහනයක් ධාවනය වෙද්දී ටයර් රත් වෙනවානේ. ටයර් රත් වෙනවා කියන්නේ ටයර් එක ඇතුලේ තියෙන වාතයක් රත් වීම සිද්ධ වෙනවා. එතකොට ටයර් එක ඇතුලේ ජල වාෂ්ප තියෙනවා කියලා අපි කියවනේ. මේ ජල වාෂ්ප රත් වීම සිද්ධ වෙනවා. එතකොට මේ ජල වාෂ්ප රත් වෙනකොට ටයර් එක ඇතුලේ පීඩනය වැඩි වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ටයර් එක ඇතුලේ පීඩනය අඩු වෙනවා, පීඩනය වැඩි වෙනවා. මේ විදිහට පීඩන වෙනස්කම් සිද්ධ වෙන නිසා අපි කියනවා uneven wears. එහෙම නැත්නම් අසමමිතික ගෙවීම් ටයරේ සිද්ධ වෙන්න පුළුවන්. නමුත් මේ ටයර් වලට අපි නයිට්‍රජන් වාතය පාවිච්චි කරලා තියෙනවා නම් මේ විදිහට ලොකු පීඩන වෙනස්කම් ටයර් එක ඇතුලේ සිද්ධ වෙන්නේ නැහැ. මේකෙදි ගමන පුරාවට ටයර් එක ඇතුලේ තියෙන පීඩනය ඒකාකාරීව පවතින නිසා ටයර් එකේ uneven wears ඇති වෙන්නේ නැහැ. මේකෙදි ටයර් එකේ ආයු කාලය වැඩි වෙන්න මේ නයිට්‍රජන් පාවිච්චි කිරීම උදව් වෙනවා. ඉතින් මේ විදිහට පීඩන වෙනස්කම් ඇතිවීම තුලින් වාහනේ යන අයගේ සැප පහසුවටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි දන්නවා මේ channel එක හරහා අපි ටයර් පීඩනය ගැන විශේෂයෙන්ම වීඩියෝස් කිහිපයක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඊටාම වැදගත් කාරණා මේ වීඩියෝස් වලදී කතා කරලා තියෙන්නේ. මේ ටිකත් නරඹන්න කියලා ආරාධනය කරනවා. මේකෙදි මැනුෆැක්චරර් රෙකමන්ඩ් කරලා තියෙනවා ටයර් එකට තියෙන්න ඕන පීඩනය. මේ වාහනයට උපරිම ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබා ගන්න නම් ටයර් එකට තියෙන්න ඕන පීඩනය ගැන මේ මැනුෆැක්චරර් විසින් නිර්දේශ කරලා තියෙනවා. එතකොට ටයර් එකේ ඇතුලේ තියෙන පීඩනය නිතරම වෙනස් වෙනවා කියන්නේ ඉන්ධන කාර්යක්ෂමතාවයට මේක ඍජුවම බලපෑමක් එල්ල කරනවා. එතකොට සාමාන්‍ය වාතය නම් පාවිච්චි කරන්නේ ඉන්ධන කාර්යක්ෂමතාවය අඩු වෙන්න මේක හේතුවක් වෙනවා. ඒ වගේම තමයි නයිට්‍රජන් පාවිච්චි කරනවා නම් මේකේ ඇතුලේ පීඩන වෙනස්කම් නිතරම සිද්ධ වෙන්නේ නැති නිසා නයිට්‍රජන් පාවිච්චි කරන වෙලාවේදී ඉන්ධන කාර්යක්ෂමතාවය ඉතා හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් අපිට මේ රථයෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන හයි ස්පීඩ් යන අවස්ථාවලදී මේකේ ඇතුලේ තියෙන පීඩනය අධික ලෙස වැඩි වුණොත් එහෙම
මේ වගේ අවස්ථාවලදී ටයර් පුපුරපු අවස්ථා අපිට ආරංචි වෙලා තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවන් වලදී ලොකු අනතුරු වලට භාජනය වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා සේෆ්ටි එක පැත්තෙන් ගත්තත්, වාහනේ හැන්ඩ්ලින් පැත්තෙන් ගත්තත්, වාහනේ ටයර් වලට නයිට්‍රජන් පාවිච්චි කිරීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් ඔයාලා වැඩි වශයෙන් එක්ස්ප්‍රස් වේ එක පාවිච්චි කරනවා නම් ඔයාලගේ වාහනේ ටයර් වලට නයිට්‍රජන් පාවිච්චි කිරීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලා නිතරම ලොන්ග් ට්‍රිප් දුර දුවන කෙනෙක් නම් ඔයාලගේ වාහනේ රෝදවලටත් නයිට්‍රජන් පාවිච්චි කිරීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් මේකෙදි මේ කියන්නේ මේ නයිට්‍රජන් පාවිච්චි කරන්නේ නැති වාහන නතර කරලා තියන්න කියනවා නෙවෙයි. අපි හිතමු සමහර වෙලාවට ඔයාලට නයිට්‍රජන් ඔයාලගේ වාහනේට ගහගන්න නයිට්‍රජන් හොයාගන්න නැහැ කියලා. මේ සාමාන්‍ය ටයර් ෂොප් වල තියෙන සාමාන්‍ය එයා එක කියලා. සාමාන්‍ය එයා එක ගහලා අපිට වාහනේ පාවිච්චි කරන්න වෙනවා. අපි සාමාන්‍යයෙන් පාර යන වාහන 100ක් සැලකුවොත් එහෙම මේකේ 90ක්ම දුවන්නේ සාමාන්‍ය වාතය ගහලා. ඉතින් ඒක නිසා අපි මේ කතා කරපු වාසි ටික ගන්න නම් ඔයාලට නයිට්‍රජන් ගහගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඔයාලා නයිට්‍රජන් ගහලා වාහනේ පාවිච්චි කරන්න. ඔයාලට නයිට්‍රජන් ගහගන්න හැකියාවක් නැත්තම්, ඒ ආයතනයේ නයිට්‍රජන් නැත්තම් සාමාන්‍ය වාතය ගහලා ඔයාලා පරිස්සමට වාහනය පාවිච්චි කරන්න. ඉතින් තව කාරණයක් තියෙනවා. ඔයාලා සාමාන්‍ය වාතය නම් පාවිච්චි කරන්නේ අඩුම ගානේ සති දෙකෙන් දෙකටවත්. ඔයාලගේ ටයර් වල ටයර් ප්‍රෙෂර් එක අනිවාර්යයෙන්ම චෙක් කරගන්න ඕන. මේ විදිහට ටයර් ප්‍රෙෂර් එක චෙක් කරගෙන මැනුෆැක්චරර් රෙකමන්ඩ් කරලා තියෙන ටයර් ප්‍රෙෂර් එකම ඔයාලගේ වාහන වලට ගහන්න වග බලා ගන්න ඕන. ඉතින් ඔයාලට පැහැදිලි වෙන්න ඇති අපි අර සාමාන්‍ය වාතය පාවිච්චි කරනකොට සහ නයිට්‍රජන් පාවිච්චි කරනකොට මේ දෙක අතර මිල වෙනස රුපියල් 400ක් 500ක් අපි කියමු රුපියල් 1000ක් කියලා. එතකොට මේ මිලත් එක්ක අපිට ලැබෙන වාසි ගැන සලකනකොට ඇත්තටම නයිට්‍රජන් පාවිච්චි කිරීම ගොඩක් වැදගත් වෙනවා තමන්ගේ වාහනයට. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ කාරණාව ගැන? ඔයාලගේ අදහසත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න. ඉතින් ඔයාලගේ වාහනයට පාවිච්චි කරන්නේ නෝමල් එයා එකද එහෙම නැත්නම් නයිට්‍රජන්ද? මේ කාරණා ටික දැනගත්තට පස්සේ ඔයාලා පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න කියලා ආරාධනය කරනවා. ඉතින් ඒ වගේම තමයි අපි මේ channel එක හරහා කතා කරන්න ඕන දේවල්. මේ දේවල් කතා කරොත් හොඳයි කියලා ඔයාලගේ අදහසක් තියෙනවා නම් ඒකත් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න. ඒ වගේම තමයි අපි මේ channel එක හරහා වාහන reviews ගණනාවක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලගේ අදහසක් තියෙනවා නම් මේ වාහන review එක අරගෙන ආව නම් හොඳයි කියලා ඒක ගැනත් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ආරාධනය කරනවා. ඉතින් වීඩියෝ එක අවසන් කරන්න කලින් තවත් පොඩි ආරාධනයක් තියෙනවා. ඒ තමයි අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරගෙන යන්න bell icon එකත් click කරලා notification all press කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් දාපු සැනින්ම notification එකකින් ඔයාලට දැනගන්න පුළුවන් වෙනවා. එහෙනම් මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙනකන් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.